JLPT ලේසියෙන් පාස් වෙන විදිය ගැන අද අපි කතා කරමු. ඉතින් ගොඩක් කමෙන්ට් ඇවිල්ලා තිබ්බා, ඉන්බොක්ස් මැසේජ් ඇවිල්ලා තිබ්බා කොහොමද JLPT පාස් කරගන්න කියලා. ඉතින් මම N5, N4, N3, N2 වට නම් ලකුණු මදි වුණා. ග්‍රැමර් පැත්තෙන්ම ලකුණු මදි වුණා. ඒ වුණාට N2 එකපාරක් තියලා ෆේල් වෙලා ඊට පස්සේ N1 ලිව්වා. ඊට ඒක පාස් වුණා. හැබැයි ඒක නම් මං හිතන්නේ ලක් එකක්ද මන් දන්නේ නැහැ. කොහොම හරි ඒකත් පාස් වුණා. N1 වලට නම් ගොඩක් මහන්සි වෙන්න බැරි වුණා. ස්කූල් ෆීස් ගෙවන්නයි අර මම වැඩ ගොඩක් තිබ්බ හින්දා. ඒ වුණාට මම normally කොහොමද JLPT N4 ඉඳලා N2 වගේ වෙනකන් ගොඩ දාගන්න විදිය අද ඔයාලට ගෙන්න. ඉතින් මම මේ කතා කරන්නේ JLPT N4 ඉඳලා N2 වෙනකන් shape එකේ හරි කොහොම හරි හොඳටම හරි පාස් කරගන්න easy trick එකක්. easy tricks ටිකක් මම use කරපු ටිකුයි. අතන මම පොඩ්ඩක් ආයෙත් පොඩ්ඩක් හොයලා බැලුවා. ඇත්තටම කොහොමද මගේ යාළුවන්ගෙන් එහෙම අහලා බැලුවා කොහොමද මටත් වැඩි ගොඩක් ස්කෝර් කියන කටිය මගේ සෙම්පයිලාගෙන් එහෙම මම අහලා බැලුවා කොහොමද මේක ඊසි පාස් වෙන්නේ කියලා. මේක ලංකාවේ ඉන්න කට්ටියටත් පුළුවන්. ජපානයේ ඉඳලා බයිතෝ ගහන ගමන් ඉස්කෝලේ යන ගමන් ඒ වැඩ කරන කට්ටියටත් මේ වැඩේ කරලා ඔයාලටත් ගේමක් ගහ ගන්න පුළුවන්. මොකද N exams කියන්නේ JLPT කියන්නේ අනිවාර්යෙන් ඔයාලා කවදා හරි මෙහෙ ජොබ් වීසා ගහනවා නම් ඒ වගේම ලංකාවට හරි යන්න බලන් ඉන්නවා නම් ඔයාලට JLPT level එකක් තියෙනවා කියන්නේ සමන N2 N1 වගේ තියෙනවා කියන්නේ. ඉතින් ඔයාලට ඒක ලොකු qualification එකක්. මෙහෙ ඉන්න සහ ඔයාලගේ ජපන් පොලිෂ් කරගන්න. JLPT ගොත් ඉතින් බය වෙන්න එපා. මෙහෙමයි මුලින්ම කියන්න ඕනේ. බය වෙන්න එපා. මම ට්‍රස්ට් කරලා තිබ්බේ නෑ මට පාස් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම පාස් වුණා. මේන්ම ඕකේ කොටස් තියෙනවා. කොතබ තියෙනවා. ඒ කියන්නේ වචන, ඊළඟට listening test එක, ඊළඟට grammar test එක, ඊළඟට kanji test එක. ඉතින් ඔය ටික කොහොම හරි කොට දාගත්තොත් කොහොමවත් වා නිකම්ම JLPT exam එක පාස් වෙනවා. ඉතින් N4, N3 ඒක නම් මොකක් හරි මැච් එකක් ගහලා පාස් වෙන්න පුළුවන්. හැබැයි N2 N1 කියන්නේ ගොඩක් ඊට වැඩිය ගොඩක් අමාරුයි. ගොඩක් මේ ලොකු ප්‍රොසීජර් එකක් තියෙනවා. වචන ගොඩයි, kanji ගොඩයි. සාමාන්‍යයෙන් kanji 2000ක් විතර ඔලුවට දාගන්න නැතුව ඕකේ අමාරු කරනවා. මම මුලින්ම කියන්නම් මම N2 N1 ගැන මම කතා කරන්නේ නැහැ. මොකද ඒක ඔයාලගේ ඒ කියන්නේ මෙහි අවුරුදු 3ක් විතර හිටියට පස්සේ ඒක ඔයාලට එන අන්තිම කඩයිම වගේ වෙනවා. N1 පාස් කියන්නේ එතන ඉහට වට ආයි JLPT වත් මොන එක්සෑම් එකක් ලියන්න ඕනේ නැහැ. ඒ ගන්න ජැපනීස් පුළුවන් නම් JLPT N1 N2 තියෙනවා කියන්නේ ඔයාලා ඉතින් එතනින් හැට මෙහෙ ප්‍රෝ කෙනෙක්. මම මුලින්ම කියන්න මම පාවිච්චි කරපු මම යූස් කරපු පොත් වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක ගත්තොත් එහෙම Shinkansen Master කියලා තියෙනවා. ඒකේ හැම වර්ගයකම පොත් සෙට් එක තියෙනවා. N2 වගේ න රෝස පාට, කොළ පාට වගේ පොත් වර්ග වලින් තියෙනවා. ඔයා එන්නේ ඊළඟට ඔයා ලියන්නේ N3 නම් ඒ පොත් ටික අරගෙන ඔයා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න. ඒ පොත් තමයි මම mostly recommend කරන්නේ. මොකද ඒ වගේ තියෙන විදිහටම ඒ වගේ තියෙනවා පොඩි පොඩි මැදින් එක්සෑම්ස් වගේ ඒ වගේ තියෙන විදිහටම පේපරෙත් ඒ වගේම එනවා. අනිත් එක තමයි try N1 නැත්නම් try N2 ඒ වගේ තියලා try කියලා එකක් තියෙනවා. අන් ඒ පොත් සෙට් එකත් හරි වටිනවා. අනිත් එක ඔයාලට Google එකේ search කරලා බලන්න පුළුවන් JLPT past papers. past papers ටික කරලා ආයේ practical test තියෙනවා. practical test ටිකට ලිව්වා කියන්නේ අනිවාර්යෙන් ඒ හා සමානව ඒ structure එකට තමයි ඊළඟ පේපර් එකත් අනිවාර්යෙන් එන්නේ. ලංකාවේ O level A level වගේම ලයින් එකක් තමයි එන්නේ. මම කියන්නම් මම මුලින්ම මම කලින් සිටි එකේ ඉද්දි මම පාඩම් කරපු විදිහ මම නිහොංගෝ ගක්කෝ යන කාලේ නැත්තම් නිහොංගෝ ගක්කෝ යන කාලේ මුලින්ම මට තිබ්බ ප්‍රධානම සෝස් එක ඇවිල්ලා මගේ ජපනීස් යාළුවෝ ටික. අනිත් එක මගේ පිටරට යාළුවෝ ටික. මොකද යාළුවත් සමහර කට්ටිය ඉංග්‍රීසි දන්නේ නැති කට්ටිය ඉන්නවා. කොහොමද ජපන් ආපු ගමන් ජපන් දන්නේ නැහැ. ඉතින් අපි කතා කරේ මුලින්ම ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ ඉංග්‍රීසි මොකද අපි ඉංග්‍රීසි පාවිච්චි කරලා මෙහි රටේ වැඩක් නැහැ අතට. මේ ටෙස්ටර් මාක්ස් තියෙනවා කියන්නේ ඉතින් අපිට ජොබ් වීසා ගහනවා නම් හොඳ දෙයක්. ඒ වුණාට නිහොංගක්කෝ යන කාලේ එකිනෙකා කතා කරගන්න වෙන්නේ කොහොමත් ඉංග්‍රීසි එහෙම නැත්නම් ජපනීස් වලින්. ඉතින් ඉංග්‍රීසි වැඩක් නැති හින්දා අපි ඉස්කෝලේ කියලා දෙනේවයි අනම්මනම් වලින් කොහොමත් අපි ජපනීස් වැරදි අපි එකිනෙක එක්ක කතා කරගත්තා. දෙයක් දන්නේ නැත්නම් ඒ වෙලෙම ෂෝට් නෝට් එකක් ගහලා ඒ වෙලෙම මොකක් කර වචන කොහේ හරි ලියාගෙන සෙන්සෙලාගෙන් අපි අහලා ඒ ප්‍රශ්න ඒ මොකද්ද කංජිය මොකද්ද වචනේ තේරුම කියන එක අපි ඉගෙන ගත්තා. අනිත් එක මම වැඩ කරා කොම්බිනි එක. හරිම හොඳ කොම්බිනියක්. කියන්නේ ඕනගේ හැම මාර හොඳ මිනිස්සු. ඉතින් මට අපේ නිහොංගක්කෝකට වැඩිය ඒගොල්ලෝ මට ජපනීස් කියලා දුන්නා. මම වැඩ කරන ගමන් අර රිසිට් තියෙනවා පාවිච්චි කරලා හිඟන රිසිට් පිටිපස්සේ මම වටේ දකින්න කංජි හැම ලියලා වටේ දකින්න කොතබා කියන්නේ වචන නම්මන ලියලා මම ඕනගෙන් අහනවා මේ මොකද්ද? එහෙම නැත්නම් මාත් එක්ක වැඩ කරන මේ තව කවුරු හරි ඉන්නවනම් එයාගෙන් අහනවා මේ මොකද්ද මේකේ තේරුම මොකද්ද? මේකෙන් මොකද්ද කරන්නේ? මේකෙන් මොන වගේද ලියන්නේ? මේක ලියන්නේ කොහොමද කියලා
ඉතින් මට මේ ඕන හෙමනම් ඕන වැඩ කරන දවස්වලට මට කංජි 10ක් දෙනවා පැය 4 shift එකට. මේ කංජි 10 අද පැය 4 ඉවරන කලින් මට පාඩම් කරලා දෙන්න කියලා. ඕන් ඔය වගේ මට යාලා ජපන් පොව්වව ඇත්තම කිව්වොත්. ඊට පස්සේ ඔය වගේම හවස වැඩ කරා ඉසකාය එක්ක. ඉසකායකේදී දන්නේ නැති වචන. ඒ කියන්නේ එතන දන්න ලියලිය කරන්න වෙලාවක් නැහැ කොහොමද? හදිසිය කස්ටමර් කෙනෙක් මොකක් හරි වචනයක් කිව්වොත් එහෙම ඒක දන්නේ නැත්තම් මම එතන ඉන්න ලොක්කගෙන් සචෝගෙන් අහනවා. සචෝ මේකේ තේරුම මොකද්ද? ඊට සචෝත් මොන බිසි වෙලාව තිබ්බත් සචෝ මට ඒකේ තේරුම කියලා දෙන්න. එයාලා වචන ඉංග්‍රීසි දන්නවනම් එයාලගේ අර කතා කරන ඉංග්‍රීසි වලින් කියලා දෙන්න. ඒ කියන්නේ තතයබා ගත්ත කියන්නේ. එක්සැම්පල් එක විදිහට ගත්තොත් තබෙමස් කියන එක මම දන්නේ නැහැ. සචෝ තබෙමස් කියන්නේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා eat කියන. එහෙම නැත්තම් මොකක් හරි අරගෙන එයා මට පෙන්නනවා එහෙම කනවා. මේ කියන්නේ මම උදාහරණයක් දුන්නේ ඒ වගේ එයාලා අපිට කියලා දෙනවා. මම කියන්නේ ඔයාලගේ මේන්ම රිසෝස් එක කරගන්න ඔයාලගේ ජපනීස් යාළුවෝ ටිකයි ඔයාලගේ සෙන්සේලයි. මොකද ලංකාවේ කට්ටියත් එක්ක අපි හිටියොත් එහෙම අපිට ලොකුවට ජපන් සෙට් වෙන්නේ නැහැ. යාළුවෝ ඉන්න ඕනේ. යාළුවෝ කියන්නේ අපිට හොඳ යාළුවෝ ටික සෙට් වුණොත් අපිට වචනෙන් වචන කියලා දෙන යාළුවෝත් ඉන්නවා. අපේ සෙන්පයිලම අපේ සීනියර්ස්ලම අපිත් එක්ක හිටපු අපි දන්නේ නැති වචන සිංහලෙන්ම කියලා දුන්නා. මට කියන්න ඕනේ අපේ අයියා ගැන. අපේ අයියා මොන බිසි තිබ්බත් මම මැසේජ් එකක් දාපුවම අනිත් පැත්තට මට රිප්ලයි කරලා කියනවා මේක තමයි මෙතන තේරුම. මේක මෙහෙමයි. මට තාම මතකයි මම අහගත්තා මේන්ම දේ අදටත් ඔළුවේ තියෙන්නේ අර ශිනයිතු ඉකෙනයි ශින කෙරෙබන් අරිමසෙන් ශිනක්කියාවන් ඔය වචන තුනේම තේරුම එකක්. ඒ කියන්නේ මේක should have to do. කියන්නේ මේක කරන්න ඕනේ. අන්න ඔය වචන ටික මම අයියට මැසේජ් එකක් දාලා ඇහුවා. අයියා ඒ වෙලෙම මට කියලා දුන්නා විනාඩියක්වත් ගියේ නැහැ. මේක මෙහෙමයි තේරුම මේක මෙහෙමයි තේරුම. ඒ තුනේ වෙනස් වෙන්නේ මේක ඔයා ස්ලෑන්ග් එකක් විදිහට පාවිච්චි කරන්නේ නැත්නම් ඔයා සෙන්ස් එකකට පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ. අනිත් එක මේන්ම දේ තමයි ඔයා listening හදාගන්න. listening තමයි ප්‍රධාන දේ. ඔයා listening පුළුවන් නම් ඔයාට ඒ කියන්නේ එක්සෑම් එකේ භාගයක්ම ගොඩ දාගන්න පුළුවන්. listening මම නම් හදාගත්තේ මගේ යාළුවමයි. නැත්තම් මම ආයෙ කියන්න පුළුවන් මගේ යාළුවොත් එක්ක ඉඳලම තමයි මම listening test එක හදාගත්තේ. අනිත් එක ගොඩක් කට්ටිය කියන ඇති ෆිල්ම් බලන්න අරමුණ එපා කියලා. ඒ වුණාට මම නම් කියන්නේ anime බලන්න පුළුවන් තරම් anime බලනකොට යටින් ඉංග්‍රීසි එක දාගන්නට වැඩිය ජපනීස් එක දාගන්න. ඒ කියන්නේ මුල්ම කාලේ ඔයාට මෙලෝ හසරක් තේරෙන්නේ නැති වෙයි. ඒ මුල් කාලේ ඉංග්‍රීසි වලින් දාගෙන බලන්න. එතකොට අර කියන වචන එයාලා කතා කරනකොට තේරෙන දේ ඔයාලට තේරෙනවා. එහෙමනම් anime එක පෝස් කරා ඔයා කොලේක ලියාගත්තා මොකද්ද මේ තියෙන්නේ කියලා ඔයා එක මේ පොඩ්ඩක් Google එකේම ගහලා බලුවා. මේන්ම app එකක් තියෙනවා. මේක තියෙන මං හිතන්නේ iPhone වලට විතරයි. Android වලටත් තියෙනවා. Jisho කියලා ගැහුවත් app එකක්. අංගේ app එක තියෙනවා. මම මෙතනින් දාන්නම් Apple use කරන කට්ටියට මේ app එක Shirabe Jisho කියලා. Shirabe Jisho. මේ app එකේ ඔයාට එන කංචිය මෙහෙම නිකන් ලියලා හරි වචන ටයිප් කරලා ඔයාට bookmarks ඕනනම් හදාගෙන JLPT level එකට එන වෙනම kanji ටික තියෙනවා වචන තියෙනවා ඒකේ ඔක්කොම තියෙන්නේ වචනයි kanji ඡේද ස්ලැන්ග්ස් එමත් ඔක්කොම හැමදේම ඒ app එකේ තියෙනවා listening හදාගන්න මේන්ම දේ anime මම ගත්තේ ආයි සින්දු Japanese songs raps ඒව මම හරියට අහනවා තාමත් අහනවා හරිම ලස්සනයි meaning එක තේරෙද්දි මාරම ලස්සනයි ඉතින් ඒ වගේ දන්නේ නැති වචන තිබ්බොත් එහෙම මම මොකක් කරේ ලියලා අනිවාර්යෙන් ඔය app එකට දාලා search කරලා බලනවා ඉතින් හරි වටිනවා ඔය app එක. ඉතින් listening හදාගන්න ඒ විදිහට. එහෙම නැත්නම් NHK Easy Japanese app කියලා ගහන්න. ඒකේ තියෙනවා, ඒ කියන්නේ එක podcast වගේ තියෙනවා. ඒකේ යටින් script එක වැටෙනවා නිකන්. එතකොට ඒ script එක post කරලා ඒකේ තේරුමත් එක්ක උඩින් වැටෙනවා. හිරගනා වලින් කොහොමද කියන්නේ? ආන් ඒකෙත් ඔයාගේ ඒ කියන්නේ listening හොඳටම හැදෙනවා. ඊට පස්සේ යන් අපි reading section එක. reading එක තමයි එපාම කරපු වදයක් වෙච්ච exam එක. ඒ කියන්නේ JLPT වලින්. මොකද වෙලාවත් යනවා මාර විදියට. හරිම tricky. ඔළුව කුරුවල් වෙනවා. හැබැයි ඔතන මේන්ම ට්‍රික් එක ඇවිල්ලා N4 N5 ඊළඟට N3 ඕම ඔය සෙට් එක ගත්තොත් එහෙම ඡේදේ කියවගෙන යද්දි ඡේදේ උඩට තමයි පළවෙනි ප්‍රශ්නේ. ඡේදේ මැද කැලේ තමයි දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ තියෙන්නේ. ඡේදේ තුන්වෙනි කැලේ තමයි තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ තියෙන්නේ. ඕම ඔය විදිහට ඒ ට්‍රික් එක N5 ඉඳලා N3 වෙනකන් ගේමක් ගහන්න පුළුවන්. මොකද පළවෙනි කියවොත් එහෙම පළවෙනි ප්‍රශ්නේ එක්සැම්පල් එක දුන්නොත් එහෙම මේ වෙන කතාවේ කවුද ප්‍රධානම කතා කරන දෙන්න. එතකොට මුල් ටිකේ අනිවාර්යෙන් තියෙනවා මේකේ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ ඔය විදිහට ඔයාලට වැඩිය මර මැද ඕන නැති කැලේ ටික අයින් කරලා කියවන්න නැතුව පටපට ගාලා ඒ දෙක හොයාගන්න පුළුවන්. හැබැයි ඔයා ඔතනදී මේන්ම තියාගන්න ඕනේ. ඔයාට වචන පුළුවන් වෙන්න. මම මේන්ම කියන දේ මම ප්‍රධානම කියන්නේ ජපන් වචන පුළුවන් නම් ඔයාට අනිවාර්යෙන් ඔයාට එක්සෑම් එක ඊසි. පට්ටම ඊසි වෙනවා. ඔයාට ජපනීස් වචන පුළුවන්. තව හින්ට් එකක් දෙන්නම්. දවසට වචන 10ක්වත් අඩුම පාඩම් කරන්න. කියන්නේ දවසට වචන 10ක් පාඩම් කරලා kanji 5යි වචන 10 පාඩම් කරන්න. ඊට පස්සේ හොඳටම පාඩම් කරන්න. ඒක පැයක් යන්නේ නැහැ, පැය භාගයක් විතර යන්නේ නැහැ පාඩම් කරන්න. ඊට පස්සේ ආයෙ පැයකින් ආයෙ රීචෙක් කරලා බලන්න අර kanji 10 ආයෙ ලියනවා. අරක පාඩම් කරනවා. ඕන් ওই විදිහට ඊට පස්සේ ඊළඟ දවසට යනවා. ආයෙ වචන 10ක් ලියනවා. ආයෙ වචන 5ක් පාඩම් කරගන්නවා.
ඊට පස්සේ දෙවැනි දවසේ අර පළවෙනි දවසේ පාඩම් කරපු වචන 10යි දෙවැනි දවසේ තියෙන වචන 10යි පළවෙනි දවසේ වචන 10 ආය පාරක් පොඩ්ඩක් මතක් කරගන්නවා කංජි 5 පාර ලියනවා දෙවෙනි දවසෙත් ඔය විදිහට යනවා ඔය සතියක් ගියාට පස්සේ අර සතියෙම තියෙන වචන ටික මුලින් ඉඳලා ලියනවා සඳ පටන් ගත්තොත් ඉරිද ගත්තොත් එහෙම ඉරිදට ආය අර වචන ටික එහෙමම ලියලා කංජි ටිකත් එහෙමම ලියලා එතකොට අර වචන සෙට් එක ඔයාගේ ඔළුවට යනවා එක්සෑම් එක දවස් ටිකට ඔය වචන ටික කරගන්න ඔයා කොහෙද එක්කත් අනික මතක් වෙනවා අනිත් එක ඔයා වැඩ කරන්නේ කොම්බිනි එක ඉසකා එක්ක මොකක් හරි වෙනවා නේ කියන්නේ ලොකු කයිෂාව ගැන කතා කරන්න දෙන්නෙත් දැන් තියෙනවා කොම්බිනි එක ගැන කස්ටමර්ස්ලත් එක්ක කතා කරන්න ඔයා වැරදි හරි කතා කරන්න අද කොහොමද අද වහිනවද මේ ඔයා කොහොමද මේ හැමදාම කස්ටමර් කෙනෙක් නම් ගොඩක් ලේසි අද මොනවද ගන්නෙ මේ අද වැඩ නැද්ද ඔයගේ දේවල් ඔයාලත් එක්ක අහන්න කවදාවත් ජපන් කට්ටිය ඔයාට වැරදුනාට hina වෙන්නේ නැහැ වරද්ද හදලා දෙනවා මිස අනිවාර්යෙන් වරද්ද හදලා දෙනවා වතසිවා තබෙමස් කියනකට වතසිනි තබෙමස් කිව්වොත් එහෙම වතසිනි නෙමෙයි උතන ඉන්නේ වතසිවා තබෙමස් කියලා අනිවාර්යෙන් කියලා දෙනවා ඔය ග්‍රැමර් පාර්ට්ස් ටික පොඩ්ඩක් ඔයා කතා කරද්දි හදා ගන්න බලන්න ලියලා ඔලුවට දාගන්න වැඩි කතා කරද්දි ඒක ඔයාට ලේසි වෙනවා ඒක ඔයාගේ ප්ලස් පොයින්ට් එකක් වෙනවා අනිත් එක ඔයා මොටිවේෂන් එකක් තියාගන්න ඔයාලගේ කියන්නේ සමහර වෙලාවට ඔයාට එපා වෙනවා දැන් දවස් 4ක් විතර වචන 40ක් පාඩම් ගන්න එක ඔයාලට තිත්ත වෙනවා එපා වෙනවා අපෝ මොකද්ද මේ එපා මොකද්ද මේ අතහැරලා දාන්න හිතෙන අනිත් එක ජොබ් එකයි ස්ටඩීස් ඉස්කෝලේ ඒවා ඔක්කොම බැලන්ස් කරද්දි ඔයාට අර 10ත් එක්ක යනවා කියන්නේ හරියටම ඔළුව පොඩ්ඩක් එපා වෙනවා හැබැයි ඒක ඔයා මං කියන්නේ කොලේක හරි ටාගට් ලිස්ට් එකක් ඔයාගේ බිත්තියක හරි ගහලා ෆෝන් එකේ වෝල්පේපර් එකට හරි මොකක් හරි දාලා ඒ ටාගට් ලිස්ට් එක තියාගන්න අනිවාර්යෙන් ඔයා ෆේල් වෙන්නේ නැහැ. ඔයා ඔයාගේ පොඩි අචීව්මන්ට් සෙලිබ්‍රේට් කරන්න. ඒ කියන්නේ ඔයා අද වචන 50ක් ඉගෙන ගත්තා. ඔයා පොඩ්ඩක් එළියකට ගිහිල්ලා පොඩ්ඩක් හරි කඩෙන් කාලා මැක් එකකින් ඔය කාලා චූටියට පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරන්න. මට දැන් වචන 50 පුළුවන් කියලා ඔයා ඔයාටම පාටියක් දී ගන්න. මම ඒක නෝමල් කියන්නේ. මට වචන 50ක් පාඩම් වුණා. මට කංජි දවස් 5ක් ඇතුළත කංජි 25ක් වාට පාඩම්. ඉතින් අනිවාර්යෙන් ඔයා අනිත් එක කංජි ඔයා ලියන විදිය දැන් ඔයාට වටින්නේ නැහැ. කංජි ලියනදී ඔළුවේ තියාගන්න. හැබැයි ඔයා කංජි එක දැක්කහම මේකෙන් කියන්නේ මොන කංජිද කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක ඔළුවට දාගන්න. ඒ කංජි ඉමේජ් එක. අනික හැම කංජියක්ම හැදිච්ච රටාවක් තියෙනවා. රූපාක්ෂරනේ කංජි කියන්නේ. ඉතින් ඒ හැම කංජියකම දැන් කී කිව්වොත් ඒක මෙහෙම තියෙනවා කී එක. ඉතින් මේක ගහක්. ඒක දැක්කම අතු බෙදිලා තියෙන ගහක් කියලා ඔයාට පේනවා. අන් ඒ වගේ දැක්කහම ඒ වගේ ඊට වැඩි බැරෑරුම් කංජිත් ගත්තාම ඒ පොඩි මේන් ස්ට්‍රක්චර් එකෙන් තමයි ලොකු කංජිත් හැදෙන්නේ. අන්න ඒක ඔයා ඔලුවට දාගන්න. එතකොට ඒ කංජි ස්ට්‍රක්චර් එක ස්ට්‍රක්චර් එක ඔයාට සෙට් වුණාට පස්සේ ඔයා දන්නවා මෙතනින් එහාට කොහොමද කංජි ටික යන්නේ කියලා. ඕක තමයි අනිත් දේ. පුළුවන් තරම් ඔයාගේ ලංකා යාළුවෝ hina වෙයි අනික් කට්ටිය hina වෙයි ඔයා හැම වෙලේම පොතේ ඉන්නවා අරකයි මේකයි කියයි. එහෙම ඔයා හිතර ගන්න එපා. මොකද JLPT පාස් වුණාට පස්සේ ඔයාට ඕන තරම් ලංකාවේ A level O level වගේ තමයි අර A level කාලේ අවුරුදු දෙකක් මහන්සි වෙනවා වගේ තමයි ඔයා JLPT පාස් වුණාට පස්සේ ඔයාට ඕනේ තරම් ජපානයේ සැප දාන්න පුළුවන්. මොකද එතන ඉහාට ඔයාගේ ඔළුවේ ස්ට්‍රෙස් එකක් නැහැ, එක්සෑම් ස්ට්‍රෙස් එකක් නැහැ. එකපාරින් පාස් වෙන්න බලන්න. මොකද 7500ක් කියන්නේ ඔයා 15000ක් විතර අපරාධයි. පුළුවන් තරම් එක්සෑම් එක දවසේ කාම් වෙලා එක්සෑම් එකට යන්න, ඕන දේවල් ගෙනියන්න. වොච් එකක් එලාම් තියෙන වොච් එක නම් ගෙනියන්න එපා. අර ටීක් කියලා වැදුනත් ඔයාව එළියට දානවා අනිවාර්යෙන්. ඔයා එක්සෑම් එක දවසේ මේන්ම ඔයා ටාගට් කරන්න ඕනේ ලිස්නින් එක්සෑම් එකට. මොකද ලිස්නින් එක්සෑම් එකේ ලකුණු තිබ්බොත් එහෙම මොකක් හරි ගේමක් ගහ ගන්න පුළුවන්. ග්‍රැමර් එකයි කංජි එකයි පටපට ගාලා ඔයාට ලියාගෙන යන්න පුළුවන්. හැබැයි අර දොක්කයි එක. ඒ කියන්නේ රීඩින් එකට වෙලාව යනවා. වෙලාව කන පේපර් එකක් තමයි රීඩින් පේපර් එක. ඉතින් රීඩින් පේපර් එකේ ඔයා දැන් ඔරලෝසුව මෙහෙම මේසුරි මම තියන් හිටියා. කටු යන ඔරලෝසුවක් කොහොම තියලා. තව පැය දෙකක් තියෙනවා. තව පැයක් තියෙනවා නම් ඒ පැයට හරියන්න ප්‍රශ්න ටිකට පොඩ්ඩක් ඔළුවෙන් මැච් එක ගහගන්න. මේකට විනාඩි 5යි තියෙන්නේ මේකට විනාඩි 5යි තියෙන්නේ කියලා. ඒ වගේ පටපට ගාලා ලේසි ප්‍රශ්නයක් අමුණුවොත් ඉක්මනට ලියා ගන්න. අනිත් එක එක්සෑම් ස්ට්‍රක්චර් එකේ මුල්ම රීඩින් සෙට් එකේ මුල්ම තුන වගේ පොඩ්ඩක් ලේසි. ඒවට පටපට ගාලා උත්තර හොයන්න පුළුවන්. එතකොට ඒක විනාඩියෙන් දෙකකින් ඉවර කරාම අර ඉතුරු විනාඩි 3යි 6ක් වගේ ගත්තොත් එහෙම ඒවා අන්තිම ඒවට දාන්න. එකක් දෙකක් වැරදුනාට මේ ඔයා හිතන්න එපා මේක අමාරු කරනවා කියලා. අනිත් එක්සෑම් එකේ JLPT අනිවාර්යෙන් ඔයා හැම එකකටම ඔයා දන්නේ නැති වුණත් ඉරි ගන්න. අනිවාර්යෙන් ඔයා පාට කරන්න. දන්නේ නැති වුණත් ගෙස් කරලා හරි මාක් කරන්න. මොකද හරියට හදිසියවත් පාස් වුණොත් එහෙම හදිසියවත් හරි ගියොත් එහෙම ඒක ලක් එක. ඉතින් මුලින්ම එක්සෑම් එක ලියද්දි ඔයා දන්න ටික පටපට ගාලා ඔයා දාගන්න. දන්න ටික දන්නේ නැති ඒවාට පොඩ්ඩක් ඔළුව දාගෙන මේ මහන්සි වෙන්න යන්න එපා. මේක දන්නවා පාස්. මේක දන්නේ නැහැ. පොඩ්ඩක් අයිනකින් පැන්සල් ඊටක් ගහගත්තා තිබ්බා. ලියාගෙන ගියා. අන්තිම විනාඩි 10 15 වගේ හරි කාලේ අන්තිම පැය භාගයක් හරි ඉතුරුනොත් එහෙම
අර මුලින් පොඩ්ඩක් ආයෙ කියවන්න. ඊට පස්සේ හොඳට මතක් කරන්න මේ කොහෙද තිබ්බේ මේක කොහෙද. අනිත් එක පොඩ්ඩක් කොපි කරන්න යන්න එපා. කොපි කරන්න පුළුවන් තැනුත් අපි කොපි කරලා මේ ගේමක් ගහපු සෙට් එකකුත් ඉන්නවා. හරිම මේ රිස්කි වැඩේ. පොඩ්ඩක් ඔළුව මාරු කරන හැරෙනවා දැක්කොත් ඔයාලට ඉස්සලාම කහ පාට කාඩ් එකක් දෙනවා, රතු පාට කාඩ් එකක් දෙනවා, ඊළඟට එළියේ. ෆුට්බෝල් වගේ තමයි. කාඩ් එක දුන්නා එළියේ. කහ පාට කාඩ් එක වට දෙන්න වෝනින් එකක්. ඔය නේපාල් කට්ටිය හැම ගොඩක් එහෙ මෙහෙ හැරෙනවා, අර හොයනවා, මෙහෙ හොයනවා, උත්තර හොයනවා. ඉතින් යාලට මම එක්සෑම් හෝල් එකේ ඉද්දිම 3-4 දෙනෙක්ම එළියට ඇවලා තියෙනවා කොපි කරලා. කොපි කරා හෝ නැතා හෝ කවුරු වගේ ඇහුවත් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නේ වෙලාවේ. මොකද මේ ටයිම් එකත් අපරාධේ. එදා බයිතෝ නිවාඩු දාලා කොහොමත් යන්නේ. ඉතින් බයිතෝ වල සල්ලිත් අපරාධේ. ඒ ඔක්කොම මේ අර මොත්තයි නයි වෙනවා. කියන්නේ වැඩක් නැති වෙනවා. ඒකින්ද එතනත් පොඩි රිස්ක් එකක්. ඒ රිස්ක් එක ගන්නවා නම් ගන්න. මං කියන්නේ ඔයා රෙඩි වෙලා ගියොත් ඔයාට කොපි කරන්න ඕනේ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයා වචන ටික ඔළුවට දාගෙන යන්න. ඊළඟ එක ඔයා ඩේලි රූටින් එකක් තියාගන්න. ඔයාට නයිට් ෂිෆ්ට් තියන්න පුළුවන්. ඔයා උදේ ඉඳන් රෑ වෙනකන් එක දිගට වැඩ කරන්න වෙන්න පුළුවන්. ඒ වුණාට ඔය දවසේ ඔයාලා අර එළියට යන විනාඩි 10 15 හරි කමන්නේ පුළුවන් තරම් වචනයක් දෙකක් හරි කමන්නේ ඔළුවට දාගන්න බලන්න. ඔයා දකින්න හැම වෙලේම දැන් මම කරන්නේ දැන් උනත් කවුරු හරි දන්නේ නැති වචනයක් කිව්වොත් ගත්ත ෆෝන් එකේ වෙලෙම එළියට චෙක් කරා ශිරබජි ෂෝ එකෙන් මෙන්න මේක තමයි මේ වචනේ. නැත්තම් Google එකේ ගහන්න මොකද්ද මේ කියන්නේ, Google Translate එකේ ගහන්න මොකද්ද මේ කියන්නේ. මම ආයෙ එක්සැම්පල් එක ගන්නවා තබෙමස් මොකද්ද මේ මම තබෙමස් කියන පටකාලා ගහුවා තබෙමස් කනවා මෙහෙමයි හරි තබෙමස් කියන එකට කංජිය මේ කංජිය එන්නේ ඔන්න ඕක. ඒ වෙලෙම නෝට් පෑඩ් එක හරි අරගෙන නෝට් පෑඩ් එක හරි වල ලියන්න මෙහෙම පොඩ්ඩක් මෙහෙම ගහලා කොහොමද තබෙමස් කියන කංජිය එන්නේ දෙපාරක් තුන් පාරක් ලියන්න. ඕක ඔයාගේ ඔළුවට යනවා ඊළඟ පාර. ඊළඟ පාර දකිත් දන්නවා මේ තබෙමස් වල ලියාගන්න බැරි වෙන්නේ නැති. ඒනට ඔයා දන්නවා මේක තමයි තබෙමස් කංජි. ආයතන ඉහට ඔයා ඒ වචනේ දන්නවා. එච්චරයි. අනිත් දේ ඔයා ලියද්දි මේ මං ඕ ලෙවල් පාඩම් කරෙත් මේ විදිහට අර ලොකු A4 sheet තියෙනවා. A4 sheet එකක් දෙකට නමන්න. දෙකට නමලා short note එකක් ගහන් යන්න. grammar වගේ පාඩම් කරද්දි පල්ලෙහාට මෙහෙම ගාලා highlight එකෙන් පාවිච්චි කරලා ලස්සනට අර ඒ වගේ short note එකක් ගහන්න මේ පැත්තේ අර පැත්තේ මේ පැත්තේ. එතකොට ඔයාට ඕන වෙලාවක මේ එක බලද්දි ඔයාට තේරෙනවා හරි. මේක තමයි මේ ඔයා එතන ලියලා තියෙන එක ඔයාට මතක් වෙනවා. ඔයා ලියන්න ඔයාගේ ඔළුවට යන ප්‍රමාණය වැඩි. ඉතින් ඕක තමයි මම පාඩම් කරපු විදිහ සහ N1 N2 පොඩ්ඩක් මේ ඊට වැඩිය පොඩ්ඩක් අමාරුයි. N1 එකට ඇත්තටම මම කෝය කංජි 2000ක්වත් ඔළුවේ තියෙන්න ඕනේ. මට නම් සාමාන්‍යයෙන් කංජි 2000ක් බෑ. සාමාන්‍යයෙන් 1000ක් වගේ 1500ක් වගේ පොඩ්ඩක් එහෙම මැච් එකක් ගහ ගන්න පුළුවන්. හැබැයි කොතබා ගොඩක් දන්නවා කියනවා. වචන ගොඩක් දන්නවා කියන්නේ ඔයාට අනිවාර්යෙන් ගේමක් නෑ. මං හැම වෙලේම කියනවා වගේ කොතබා වචන ඔයා ඔළුවට දාගන්න බලන්න. එතනින් එහාට ඔයාට ගේමක් නෑ. මොකද ඔයාලා වචන පුළුවන් වෙනවා කියන්නේ ඔයාට ලිස්නින් එක අනිවාර්යෙන්ම අවුලක් වෙන්නේ නැති වෙනවා. ග්‍රැමර් අවුලක්ම නැති වෙනවා. කියන දේ තේරෙනවා. වචන පේපර් එක අනිවාර්යෙන් පුළුවන් වෙනවා. වචනේ දන්නවා කියන කංජිය දන්නවා කියන එක කංජියත් අනිවාර්යෙන් ඔයාට ගේමක්ම නැති වෙනවා. ඉතින් ඔය මම පාඩම් කරපු විදිහයි මම දාගත්ත දේවලුයි මම එක එක්කෙනාගෙන් අහගත්ත දේවලුයි ඔය මම අද ඔයාලට ගෙනාවේ. ඉතින් ඔයාලගෙන් ඔයාලට ගත්තාම ගර්ල් කෙනෙක්ද බොයි කෙනෙක්ද කියන එක ඔයාලට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලගේ ස්ට්‍රක්චර් එකට ඔයා පාඩම් කරගන්න දවසට විනාඩි 10ක් හරි අල්ලලා. ඒක කවදාවත් ඔයාට මොකද්ද අපතේ කියපු දෙයක් වෙන්නේ නැහැ. වචනයක් හරි දන්නවා කියන්නේ ඔයා කවදා හරි මොකක් කරලා ලංකාවටත් ගියත් ලංකාවේ එක්සෑම් එකකුණත් ලංකාවේදී වුණත් ඔයාට හොඳ ජොබ් එකක් හොයාගන්න මෙහෙ අනිවාර්යෙන් ඔයාට ගේමක් ගහගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා දන්න මොන හරි ට්‍රික්ස් අනම්මනම් තියෙනවා නම් ඔයාලා කොහොමද පාඩම් කරේ කියලා ඒව ඔයාලා මට වැඩිය ගොඩක් පාඩම් කරපු කට්ටිය ඇති. N1 එහෙම උඩිම පාස් වෙච්ච කට්ටිය ඇති. ඉතින් ඒ අයියලා අක්කලා නංගිලා මලේලා මං කියන්නේ ඔයාලා පාඩම් කර විදිය කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොමද පාඩම් කරේ කියලා අනික් කට්ටියට දකින්න. අනික් කට්ටියට හෙල්ප් එකක් වෙන්න. ඒ විදිහට ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. පොත් තුනයි අර ඇප්ස් ටිකයි අනිවාර්යෙන් ඔයා යූස් කරන්න. මේ ඔයාලා ගාව තියෙන මොන පොත වුණත් කමන්නේ. ඔයා පුළුවන් තරම් මං කිව්වා වගේ වචන පාඩම් කරගන්න ග්‍රැමර් ස්ට්‍රක්චර් එකත් එක්ක. ඉතින් එතකොට කොහොමත් අනිවාර්යෙන් ඔයාලට JLPT කියන්නේ easy. අනිවාර්යෙන් easy පාස් වෙනවා. ඉතින් guys මේ වීඩියෝ එකේ මම අද ඔයාලට JLPT hints එහෙම නැත්නම් tips and tricks ටිකක් ගෙනාවේ. exam ලියන්න ඉන්න කෙල්ල කොල්ලොන්ට අනිවාර්යෙන් ජය වෙන්න ඕනේ. අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. කට්ටිය පාස් වුණාට පස්සේ අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න.
පාස් වුණා මෙහෙමයි කියලා ඇත්තටම මට හදවතින්ම සතුටුයි. ඉතින් guys අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. කට්ටියට යවන්න. JLPT stress වෙලා ඉන්න කට්ටියට වීඩියෝ එක share කරන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් ආයෙ අලුත් වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙමු. පරිස්සමෙන් ඉන්න. ජය වේවා. sayonara.